ආයිබෝන් කියලා සියලු දෙනා පිළිගන්නවා usd.lex එක. අද අපි කතා කරනවා මේ නීතිමය සාකච්ඡාවේ අතිශය වැදගත් කාරණා. මෙන්න මේ නෛතික ආප්තය අහලා තියෙනවද? නීතිය අවදිව සිටින්නා රකී, නිදා සිටින්නා නොරකී. තමන්ගේ අයිතිවාසිකම් මත නිදා සිටින පුද්ගලයා නීතිය ආරක්ෂා කරන්නේ නැහැ. නීතිය ආරක්ෂා කරන්නේ අවදිව සිටින්නා පමණයි. Law helps the vigilant nor the sleepy. ඒක ලතින් භාෂාවෙන් මෙහෙම කියලා තියෙනවා vigilantibus non dormantibus equitas subvenient කියලා. ඒතර equity aids the vigilant not the negligent කියන කාරණේ තමයි මේ කියන්නේ. ඒ කියන්නේ අපිට එනම් අපිට සිද්ධ වෙනවා අයිතිවාසිකම් පිළිබඳව අවදියෙන් සිටින්න. තමන්ගේ අයිතිවාසිකම් මත නිදා සිටලා යම්කිසි කාලයක් ඉක්ුත් ගියාට පස්සේ නැවත එවැනි අයිතිවාසිකම් ඉෂ්ට කරවා ගැනීම සඳහා නීතිය පිහිට පතන්නට බෑ. ඒතකොට මේ නීතිය පිහිට පැතීම සඳහා අදාළ කාලය කාලාප ගමනය කියලා මේකට කියනවා. සම්බන්ධයෙන් සාකච්ඡා කර ප්‍රධානතම නීතිය තමයි 1871 අංක 22 දරන කාලාවරෝධ ආඥා පනත. දැන් මේ ආඥා පනත හරි කෙටි. මේකේ තියෙන්නේ වගන්ති 15යි. වගන්ති 15ක් පමණක් තියෙන ඉතාම කෙටි පනතක් තමයි මේක. අපි දන්න ඕනම පනතක අංක 1 වගන්තිය එහි ලුහුණු රාමයට වෙන් වෙනවා. මේ පනත මොකක්ද කියන එකට ඒ වගේම ගොඩක් වෙලාට මේ වර්තමානයේ තත්කාලීන අනපනත්වල නම් අවසාන වගන්තිය වෙන් වෙන්නේ මේ සිංහල භාෂා පාඨය දෙමළ භාෂා පාඨයත් අතර නොගැලපීමක් ඇති වෙන අවස්ථාවේ සිංහල භාෂා පාඨයේ බලපවත්න්නේ කියන කාරණේ. දැන් මේ පනතේ එහෙම එකක් නැහැ. මොකද හේතුව මේක 1871 මේ ඉංග්‍රීසින්ගේ පාලන සමයේදී පනවපු පනතක්. මේ පනත අත් වශයෙන්ම ඉංග්‍රීසියෙන් පමණයි පනවන්නේ. ඒ හින්දා සිංහල භාෂා පාඨය දෙමළ භාෂා පාඨය අතර සංසන්දනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පනතේ අවසාන වගන්තියේ තියෙන්නේ 15 වගන්තිය. රජයට එරෙහි කාලාවරෝධ වීමක් නැහැ. නැත්නම් රජයට අදාළ අයිතිවාසිකම් රජය විසින් පවරන නඩු කර රජයට අය වෙන්න තියෙන වටිනාකම් සම්බන්ධයෙන් සහ රජයේ ඉඩම් සම්බන්ධයෙන් පවරන නඩු කරවලදී කාලාවරෝධය අදාළ වෙන්නේ නැහැ කියන කාරණේ සහ විවාහ නඩු කරවලදී කාලාවරෝධය අදාළ වෙන්නේ නැහැ කියන කාරණේ තමයි 15 වගන්තියේ තියෙන්නේ. එතකොට දෙවන වගන්තිය සිට ඉදිරියට 14 වන වගන්තිය දක්වා මේ යම් යම් නඩු කර පැවරීම සහ යම් යම් අයිතිවාසිකම් ඇතිවීම සම්බන්ධයෙන් කාලාවරෝධ කාලය සාකච්ඡා කරලා තිනවා. දැන් දෙවන වගන්තිය ටිකක් සුවිශේෂයි. දෙවන වගන්තිය ඇත්ත වශයෙන්ම කරලා තියෙන්නේ මේ immovable property නැත්නම් මේ නිශ්චල දේපල කියන්නේ මොකක්ද කියන එක අර්ථ නිරූපණය කරලා තියෙන එක. ඒතර එම නිශ්චල දේපල සම්බන්ධයෙන් කාලාවරෝධ කාලය තියෙන්නේ තුන්වන වගන්තිය. තුන්වන වගන්තිය කියනවා නිශ්චල දේපලක් සම්බන්ධයෙන් කාලාවරෝධ වීම කාලය වසර 10යි කියලා. මොකක්ද ඒකේ තේරුම? ඒ කියන්නේ මේ පෞද්ගලික ඉඩමක්, රජයේ ඉඩමක් නෙවෙයි. පෞද්ගලික ඉඩමක් වසර 10ක් යම් කෙනෙක් අඛණ්ඩව, නිර්වෘල්ව, ස්වාධීනව අන්සියලු දෙනාගේ අයිතිවාසිකම් වලට ප්‍රතිකූලව භුක්ති විඳොත් එම තැනැත්තාට ඒ නිශ්චල දේපල අයිති වෙනවා. කාලාවරෝධ ආඥා පනතේ තුන්වෙනි වගන්තියේම තවත් කොටසක් තියෙනවා. ඒ කොටස තමයි අත වශයෙන්ම ඒක තුන්වෙනි වගන්තියේ තියෙන ප්‍රතිපාදනයට නඩු තීන්දුවකින් එකතු වෙච්ච කොටසක්. ඒ තමයි හවුල් ඉඩමක කාලාවරෝධය. දැන් අපි දන්නවා හවුල් ඉඩමක මේ එක පවුලේ දැන් දෙමාපියන්ට ඉඩමක් තිබුණාට පස්සේ දෙමාපියන්ගේ රැමෙන් දරුවන්ට ඒකේ තියෙන හවුල් අයිතිය. උරුම අයිතිවාසිකමක් නමුත් ඒක හවුල් අයිතියක්. ඒ හවුල් අයිතිය බෙදුම් නඩුවකින් හෝ බෙදුම් ඔප්පුවකින් අවසන් කරන්න පුළුවන්. එසේ අවසන් කරන තුරු තියෙන්නේ හවුල් අයිතියක්. ඒතර එක් හවුල් කරුවෙක් මේක භුක්ති විඳීම ප්‍රමාණවත් දැන් පිටස්තර පුද්ගලෙක් මේ හවුල් අයිති කරුවෙක් නොවන පුද්ගලෙක් මේක භුක්ති විඳින්නත් අවුරුදු 10ක් එයාට ඒක ඒ කොටස අයිති වෙනවා. නමුත් හවුල් අයිතිකාරයෙක් එක්කෙනෙක් භුක්ති විඳයි කියලා අනිත් අයගේ අයිතිවාසිකම් වලට පටහැනි අයිතියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතනදී කියන්නේ යම්කිසි ඕවර්ට් ඇක්ට් එකක්. ඒ කියන්නේ යම්කිසි ප්‍රකට ක්‍රියාවක් මගින් හවුල් අයිතිවාසිකමට පටහැනි ක්‍රියාවක් මේ සෙසු හවුල් කරුවා කරන්නට ඕනේ. ඒ කියන්නේ අයියටයි මල්ලිටයි මේ ඉඩම හවුලේ අයිති වෙලාවට මේ හවුල් අයිතිය අවසාන වන ආකාරයේ ප්‍රකට ක්‍රියාවක් එක් හවුල් කරුවෙක් කරලා නම් තවදුරටත් මේ කියන්නේ සහෝදර බැම්ම පවතිනවා නම් තමයි මේ හවුල් අයිතිය තියෙන්නේ. එම බැඳීම නැහැ කියලා ඔප්පු කරගත්තොත් එතෙන් පටන් ඒ හවුල් අයිතිය අවසන් වෙනවා. ඒ හවුල් අයිතිය අවසන් වුණොත් භුක්ති විඳින තනි පුද්ගලයාට
ඒ දේපළට තනි අයිතිය කියන්නට පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මුක්තික නඩුකර කාලාපගමනය වීම කියලා එකක් තියෙනවා 4 වන වගන්තියේ. ඒ කියන්නේ යම් ඉඩමක භුක්ති විඳපු තැනැත්තෙක්ට යම් ඉඩමක භුක්තියේ සිටි තැනැත්තෙක් ඒ ඉඩමෙන් නිමුක්ති ගන්නවට පස්සේ දැන් මේ ඉඩමක් කියලා කියවම නිවසකුත් අදාළයි. නිශ්චල දේපලකින් නිමුක්ති ගන්නු තැනැත්තෙක් වසරක් ඇතුළත ඒ සම්බන්ධයෙන් නඩුකරයක් ගෙනා යුතුයි. වසරක් ඇතුළත නඩුකරයක් ගෙනෙන්නේ නැතිනම් ඒ තැනැත්තාට නැවත නඩු පවරන්නට බෑ. ඒ කියන්නේ ඒ නිමුක්ති ගැනීමට එරෙහිව අයිතිවාසිකම් ක්‍රියාත්මක කර ගැනීමට අධිකරණ ඉදිරියට එන්න බෑ. ඊට පස්සේ කාලාවරෝධ ආඥා පනතේ පස්වෙනි වගන්තිය. මෝගිජ් බොන්ඩ් එකක් නැත්නම් මේ උකස් බැඳුම් කරයක් යටතේ තමන් ණයට මුදලක් දීලා තියෙන යම්කිසි නිශ්චල දේපලක් උකස් තබාගෙන ඒ ණය ගෙව්වේ නැත්නම් ඒ ණය අය කර ගැනීම සඳහා නඩු පවරන්න දෙන කාලය උකස් ඔප්පුව කල්ලිකුත් වෙලා වසර 10ක්. නමුත් මෙතනදී පසු කාලීනව නඩු තීන්දුව වලින් මේක වැඩි වර්ධනය වෙනවා. ණය මුදල පැහැර හැරි බව ණය ගැතියාට දැනුම් දීලා වසර 10ක් කියලා. ඒ කියන්නේ අර එන්තරවාසියක් අපි යවනෝනේ සාමාන්‍යයෙන් මේ දැන් සාමාන්‍ය bills of exchange ordinance එක නැත්නම් විනිමය පත්‍ර ආඥා පනත යටතේ ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් මත ගනුදෙනු කරලා ඒ ලේඛනය නැත්නම් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක ගනුදෙනු කළ හැකි ලියවිල්ල අගරු වුණොත් එහෙම අගරු වූ බව දැනුම් දෙන්න ඕනේ ණය ගැතියාට. නැත්නම් අපි ඒකට කියනවා අගරු නිවේදනය කියලා. මේ අගරු නිවේදනය යැවීම තමයි ඒ නඩු නිමිත්ත උපචය වෙන අවස්ථාව කියලා සාමාන්‍යයෙන් ගන්නෙ. ඒ වගේ එකක් තමයි මෙතන මේ තියෙන්නේ උකසට අදාළ ණය ගෙවීම පැහැර හැරි බව ණය ගැතියාට දැනුවත් කරා කළොත් ඒ ණය ගැතියාට දැනුවත් කිරීමෙන් වසර 10ක් තමයි කාලාපගමනය ගණනය කිරීම සඳහා අදාළ කරගන්නේ. ඊළඟ කාලාවරෝධ ආඥා පනතේ 6 වෙනි වගන්තිය. මේක ගනුදෙනු කරන හැකි ලියවිලි සම්බන්ධයෙන් ලිඛිත ගිවිසුමක් යටතේ අයිතිවාසිකම් කියන තැනැත්තෙක්ට ඒ ලිඛිත ගිවිසුම උල්ලංඝනය වෙලා වසර 6ක් දක්වා නඩු පැවරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විනිමය පත්‍රයක් යටතේ ගනුදෙනු කරන තැනැත්තට විනිමය පත්‍රයේ සඳහන් වන දිනේ සිට වසර 6ක් යනකම් ඒ නඩු පැවරීමේ හැකියාව තියෙනවා විනිමය පත්‍රයේ යටතේ අය විය යුතු මුදල් අය කර ගැනීම සඳහා. ඊට පස්සේ කාලාවරෝධ ආඥා පනතේ 7 වෙනි වගන්තියේ කියන්නේ ලාභ තමාට අය විය යුතු ලාභ ව්‍යාපාර වලින් අය විය යුතු ලාභ සහ පවත්නා ගිණුමක් මත ඔන්න කවුන්ටක් මත අපි පොත්මය කියලා කියන්නේ එවැනි ගනුදෙනුවක් කරන කෙනෙක්ට ඒ ගනුදෙනුවෙන් අය විය යුතු ලැබීම් ඒ වගේම කුලි සඳහා නඩු පැවරීමේ අයිතිවාසිකම පවතින වසර 3යි. වසර 3ක් ගත වුණාට පස්සේ නැවත එම මුදල් ලාභ කුලි ආදී වල නඩු පවරන්නට හැකියාවක් නැහැ. කාලාවරෝධ ආඥා පනතේ 8 වෙනි වගන්තිය කතා කරන්නේ විකුණුම් ආදායම ගැන. සේල්ස් ප්‍රොසීඩ් එක ගැන. විකුණු බඩුවල නැත්නම් සැපයූ සේවාවල ගාස්තු විකුණු බඩුවල විකුණුම් ආදායම ලැබීම නොලැබී ගියොත් ඒ මුදල් ඉල්ලා පවරන නඩුවක් පවරන්න ඕන වසර එකක් ඇතුළත අවුරුද්දෙන් ඒක කාලාවරෝධ වෙනවා. ඊට පස්සේ කාලාවරෝධ ආඥා පනතේ 9 වෙනි වගන්තියේ වන්දි නඩු කරගෙන කතා කරන්නේ වන්දි අය කර ගැනීම සඳහා. දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා ඩැමේජ් එකක් වුණොත් ඒ ඩැමේජ් එක අය කරගන්න. ඔහු වෙනත් ආකාරයකට Tamanට ගිවිසුමක් උල්ලංඝනය කරලා අලාභයක් නැත්නම් වන්දියක් අය කරගන්න තියෙනවා නම් ඒ වන්දිය අය කරගන්න. නැත්නම් දීලික්තමය නඩු කියලා අපි කියන්නේ. දීලික්තමය නඩු කියලා කියන්නේ යම්කිසි සිවිල් වගකීමක්. ඒ කියන්නේ ගිවිසුමකින් බැඳිලා නැහැ. නමුත් සිවිල් පුරවැසියෙක් විසින් සාමාන්‍ය අන් අය වෙනුවෙන් දැක්විය යුතු සැලකිල්ල පටහැනි යම් ක්‍රියාවක් කරලා ඒ අනෙක් තැනැත්තාට අලාභ හානියක් සිද්ධ වුණොත් ඒ අලාභ හානිය අය කර ගැනීම සඳහා නඩු පවරන්න තියෙන කාලය වසර 2යි. වසර 2ක් ඇතුළත නඩු පවරන්න ඕනේ. දැන් කාලාවරෝධ ආඥා පනතේ 10 වෙනි වගන්තිය කියනවා මේ 1 සිට 9 දක්වා වගන්තිය ගැන මම කතා කරා. ඒ 1 සිට 9 වගන්තිය දක්වා සාකච්ඡා කළ අවස්ථාවන්ට නොගැනෙන ඊට අදාළ නොවුණු කියන්නේ අලාභ, විකුණුම් ආදායම, කුලිය, වන්දි එහෙම නැත්නම් විනිමය පත්‍රයක් යටතේ හෝ ලිඛිත ගිවිසුමක් යටතේ ලැබිය යුතු වටිනාකම් ඉල්ලා සිටීම, එහෙම නැත්නම් නිශ්චල දේපලක භුක්තිය ආපසු ඉල්ලා සිටීම, එහෙම නැත්නම් නිශ්චල දේපලක් භුක්ති විඳීම මත අයිති වුණු බව ප්‍රකාශ කිරීම, මෙන්න මේ ටික තමයි මේ 9 වෙනි වගන්තිය දක්වා තියෙන ප්‍රතිපාදන. ඒ
ප්‍රතිපාදන වලට නොගැනෙන වෙනත් යම් අයිතිවාසිකමක් ඉල්ලා නඩු පවරනවා නම් ඒ අයිතිවාසිකම උපචය වූ ඒ අයිතිවාසිකම බිහි වූ තැන සිට වසර 3ක් ඇතුළත නඩු පැවරිය යුතුයි. ඊළඟට මේ අපි දන්නවා නඩුවලදී විත්තිකාරයෝ පැමිණිලා හරස් ඉල්ලීම් ඉල්ලනවා. ඒකට අපි ක්ලේමින් කන්වෙන්ෂන් කියලා. නඩුවක් පැමිණිලිකාරයෙක් පැවරුවාට පස්සේ විත්තිකරුවෝ උත්තරේ ගොනු කරන අවස්ථාවේදී හරස් ඉල්ලීමක් ඉදිරිපත් කරන්න පුළුවන්. පැමිණිලි ඉල්ලීම් ප්‍රතික්ෂේප කරලා නමුත් මට මෙන්න මේ පැමිණිලිකාරයාගෙන් මෙන්න මේ අයිතිවාසිකම ඉෂ්ට වෙන්න තියෙනවා කියලා දැන් ඉඩමක අයිතිවාසිකමට කෙනෙක් නඩුවක් පැවරුවාම විත්තිකරු පැමිණිලා කියනවා නෑ මම තමයි මේ ඉඩමේ වසර 10ක් අකණ්ඩව නිර්වෘල්ව ප්‍රතිකූලව භුක්ති විඳින්න. ඒ නිසා මේ ඉඩම මට අයිතියි. ඒතොර එයා ඉඩම පොලේකනගත කරලා හරස් ඉල්ලීමක් කරන ඉඩමේ අයිතිවාසිකම ප්‍රකාශ කරන්නට කියලා. මෙන්න මේ ආදි වශයෙන් හරස් ඉල්ලීමක් නගනවා නම් ඒ හරස් ඉල්ලීම් සම්බන්ධ කාලාවරෝධ කාලය අර නඩු නිමිත්තේ කාලාවරෝධ කාලයම තමයි. ඒ කියන්නේ අපි මීට පෙර ආතෝ සාකච්ඡා කළානේ යම් නඩුවක් පැවරිය හැකි කාල සීමාව ඒ නඩුවේදී ඇතිවන්නා වූ නඩු නිමිත්ත ඒ නඩුවේදී හබගත නඩු නිමිත්ත වගේම නඩු නිමිත්තක් තමයි හරස් ඉල්ලීමේදී නගන්නේ. ඒතර හරස් ඉල්ලීමට අදාළ වෙන්නේ ඒ නඩු නිමිත්තට පැවතිච්ච කාලාවරෝධ කාලයමයි. ඊළඟට කාලාවරෝධ ආඥා පනතේ 12 වන වගන්තිය. 12 වන වගන්තිය කියන්නේ මේ 5, 6, 7, 8, 10, 11. ඒ කියන්නේ අපි පස්වෙනි වගන්තිය බැලුවොත් එන්නේ උකස් බැඳුම් කර. ඊට පස්සේ 6 වෙනි වගන්තියේ තියෙන ලිඛිත ගිවිසුම් සහ විනිමය පත්‍ර. 7 වෙනි වගන්තියේ තියෙන්නේ ලාභ පවත්නා ගිණුම් සහ කුලී ආදායම. ඒ වගේම 8 වෙනි වගන්තියේ තියෙන්නේ විකුණුම් ආදායම. ඊට පස්සේ 10 වෙනි වගන්තියේ තියෙන්නේ වෙනත් තැනක සඳහන් නොවු හිමිකම් පෑම් සම්බන්ධයෙන් වසර 3ක කාල සීමාව කියන එක 11 වෙනි වගන්තියේ තියෙන හරස් ඉල්ලීම. මෙන්න මේවාට අදාළ වෙන ගිවිසුම් වලට පුද්ගලයෝ එළඹෙද්දී පාර්ශ්වකරු එළඹෙද්දී කොන්දේසියක් දාන්න බෑ. කාලාවරෝධ ආඥා පනතේ අහවල් වගන්තිය අදාළ නැහැ. කාලාවරෝධ ආඥා පනතේ ප්‍රතිපාදන අදාළ නැහැ. කාලාවරෝධ ආඥා පනතේ ප්‍රතිපාදන වලින් මේ ගිවිසුම බැහැර වෙයි. මේ සම්බන්ධතාවය බැහැර. එහෙම කොන්දේසියක් ඇතුළත් කරන්න බෑ කිසිම ගිවිසුමක. එනයින් මේ ගිවිසුම නීති විරෝධී වෙනවා. මොකද අපි දන්නවා නීති විරෝධීත්වය කියන සංකල්පය ගිවිසුම් නීතියේ එන්නේ. ඒ ගිවිසුම් නීතියේ එන නීති විරෝධීත්වය කියන සංකල්පයේදී කතා කරන යම් පනතකට පටහැනි වීම, ව්‍යවස්ථාවකට පටහැනි වීම ඒ ගිවිසුම නීති විරෝධී වීමට හේතුවක් වෙනවා කියලා. ඒ කාරණේ තමයි කාලාවරෝධ ආඥා පනතේ 12 වන වගන්තිය කියන්නේ. ඊට පස්සේ කාලාවරෝධ ආඥා පනතේ 13 වන වගන්තිය කතා කරන්නේ නොහැකියාවන් සම්බන්ධයෙන්. පුද්ගලයන්ට යම් නොහැකියාවන්, චාරිත්‍රක නොහැකියාවන්, අබල දුබලතාවයන්, ඒ වගේම මානසික නොහැකියාවන්, මන්ද බුද්ධිකතාවයන් සහ උමත වීම, මත්වීම, කෝමා තත්ත්වයන්ට ආදී පත්වීම සහ වෙනත් නොහැකියාවන්, සිරගත වීම, විදේශගත වීම. මෙන්න මෙවැනි නොහැකියාවක් බලපවත්නේ නම් එම නොහැකියාව ඉවත්ව යන තුරු කාලාවරෝධ කාලය ගණනය නොකළ යුතුයි. එවැනි තැනැත්තෙකුට එරෙහිව නඩු පවරනවා නම්, එවැනි තැනැත්තෙකුට එරෙහිව හෝ එවැනි තැනැත්තෙකුගේ බූදලයට එරෙහිව නඩු පවරනවා නම් අදාළ නොහැකියාව ඉවත්ව යාම හෝ අදාළ නොහැකියාවෙන් පෙළුණු තැනැත්තා මිය යාම. ඔන්න ඔය කියන සිද්ධීන් දෙකෙන් මුලින් සිදුවන සිද්ධිය දක්වා කාලාවරෝධය ගණනය කරන්නේ නැහැ. ඊළඟට තව කාර්යයක් තියෙනවා මේ 13 වෙනි වගන්තිය කියන්නේ එවැනි කාලාවරෝධය දැන් නිශ්චල දීපලක භුක්තිය මත එමෙ නිශ්චල දීපලට අයිතිවාසිකම් කියනවා නම් සාමාන්‍යයෙන් අපි දෙන කාලේ අවුරුදු 10යි. අවුරුදු 10ක් භුක්ති විඳින්නොත් තමයි අයිති වෙන්නේ. හැබැයි නොහැකියාවකින් පෙළෙන පුද්ගලයෙකුට එරෙහිව නම් මේ අයිතිවාසිකම ඉදිරිපත් කරන්නේ ඒ භුක්ති විඳින යුතු කාලය, ඒ සඳහා භුක්ති විඳින යුතු කාලය වසර 30ක් වෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට වසර 10කින් කාලාවරෝධ වුණාට නොහැකියාවකින් පෙළෙන පුද්ගලයෙකුට එරෙහිව නම් වසර 30ක් දක්වා එම කාලය දීර්ඝ වෙනවා. ඒකෙම තියෙන අනිත් අමනිව් එක තමයි මම කිව්වේ නොහැකියාවක් ඉවත් වීම හෝ නොහැකියාවෙන් පෙළෙන පුද්ගලයා මිය යාම කියන සිද්ධි දෙකෙන් පළමුව සිදුවන දින දක්වා කාලාවරෝධ කාලය ගණනය නොකළ යුතුයි කියන එක. එතකොට කාලාවරෝධ ආඥා පනතේ 14 වන වගන්තියේ අතුරු වගන්තියක් තියෙනවා. ඒකේ ප්‍රතිපාදනය තමයි 5, 6, 7, 8, 10, 11. අපි අර මුලින් කියපු උකස් බැඳුම් කර ලිඛිත ගිවිසුම්, ඊට පස්සේ 7 වන වගන්තියේ ලාභ කුලී ආදිය, ඊට පස්සේ 8 වන වගන්තියේ විකුණුම් ආදායම,
10 වන වගන්තියේ වෙනත් තැනක සඳහන් නො අයිතිවාසිකමක් සම්බන්ධ කාලාවෘත කාලය අවුරුදු 3යි කියන එක. ඊට පස්සේ 11 වෙනි වගන්තියේ හරස් ඉල්ලීම. මේවා සම්බන්ධයෙන් නැහැකියාවකින් පෙළෙන පුද්ගලයෙකුට එරෙහිව නම් ඒ නඩුව පවරන්නේ ඒ සඳහා අර මම මුලින් සඳහන් කරපු නොහැකියාව ඉවත්ව යාම හෝ නොහැකියාවෙන් පෙළෙන පුද්ගලයා මිය යාම කියන සිද්ධි දෙකෙන් පළමුවට සිද්ධ වෙන සිද්ධිය සිදුවන තෙක් කාලාවරෝධ කාලය ගණනය නොකළ යුතුයි. ඊළඟට 15 වන ගන්ති කාලාවරෝධ ආඥා පනත කියන්නේ මම මුලින් සඳහන් කළා රජයට එරෙහි නඩු කර වලට සහ රජය විසින් අයිතිවාසිකම් හිමිකම් පාමින් පවරන නඩු කර වලට ඒ වගේම විවාහ නඩු කර වලට කාලාවරෝධ ආඥා පනත අදාළ වෙන්නේ නැහැ. එසේ නොවන බව නැත්නම් කාලාවරෝධ කාලයක් අදාළ නොවන බව කාලාවරෝධ ආඥා පනතේ 15 වන ගන්තියම කියලා තියෙනවා. ওই ටික තමයි කාලාවරෝධ ආඥා පනත. නමුත් කාලාවරෝධ ආඥා පනත පමණක් නෙවෙයි යම් යම් අයිතිවාසිකම් සදා හිමිකම් පෑම් සම්බන්ධයෙන් තියෙන එකම නීතිය. මේ සදා අනුකම්ප ව්‍යවස්ථාව තියෙනවා, ශ්‍රේෂ්ඨාධිකරණ රීති තියෙනවා, සිවිල් අභිදාන සංග්‍රහය තියෙනවා, අපරාධ අභිදාන සංග්‍රහය තියෙනවා, ප්‍රාථමික අධිකරණ අභිදාන පනත තියෙනවා, ඊට පස්සේ කාර්මික ආරවුල් පනත තියෙනවා. මේ වගේ තව නීති රාශියක කාලාවරෝධ කාලයන් සඳහන් වෙලා තියෙනවා. අපි මේ වීඩියෝ දික් වෙන නිසා අපි කාලාවරෝධ ආඥා පනත හැර වෙනත් කාලාවරෝධ කාල සීමාවන් සඳහන් වන වෙනත් නීතිවල තියෙන ප්‍රතිපාදන ගැන ඊළඟ වීඩියෝවෙන් සාකච්ඡා කරමු. එහෙමනම් බොහොම ස්තුතියි. ආයුබෝවන්.